අංක 1ට පොඩි ළමයි වගේ පින් කරන්න. මාන්නකාර වෙන්නේ නැතුව. ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. සාසනයකට කරන්න අවස්ථාවක් ලැබුණා ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ආයි හම්බ වෙන්නේ නැහැ ඔබ උපරිමයට නෙලා ගන්න. හොඳ කුඹරක් ඔබට හම්බෙලා තියෙනවා. මග වඩන වික්ෂුන් වහන්සේලාගේ අසුරක් හම්බෙලා තියෙනවා. ඒ අතින් ඔබ කොච්චර වාසනාවන්තද කියලා බලන්න. අද ඔබට දම්පින් දෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකද ඔබගේ දරුවා පැවිදිලා ඉන්නවා නේද? ඔබට විශ්වාසයි නේ ඔබගේ දරුවා පැවිදි. ඒතර ඔබ දන්නවනේ. ඒ අය කතා උන්වහන්සේලා කතා බහ කරද්දී කොයිතරම් මේ නිවන උදෙසා කැප වෙන්න උත්සාහ කරනවද කියලා. එහෙනම් දැන් ඔබ මේ කරන පින කොයිතරම් බලවන්තද කියලා හිතලා බලන්න. ඔබට එහෙම අවස්ථාවක් ලැබිලා තියෙනවනේ පින්ගත. ඔය තියෙන මහා පුදුම පිනක් නෙවෙයි උදා වෙලා තියෙන්නේ. සැකයක් නැතුව දන් දෙන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පින්ගත. ඒ වගේම ඔබ දන්නවනේ ඔබ මග වඩන්න ආවේ කියලා පින්ගත. එහෙනම් ඔබ ඉන්න තැන නෙමෙයි. මේ තැන ඔබට දැන් අවස්ථාවක් හම්බුනාට පස්සේ යමක් කරන්න පින්ගතුනේ ඒක උපරිමෙන් කරන්න. ඒකයි මම ඔබට කිව්වේ පින්ගතුනේ අපි මේ කැපකිරීම නෙමෙයි මේක තමයි අපේ ජීවිතය කියලා පින්ගතුනේ. ඒ කියන්නේ ජීවිතෙන්ම මේක කරනවා පින්ගතුනේ. මේක විතරමයි තියෙන්නේ. ඒ කියන්නේ choice එකක් නෑ පින්ගතුනේ. අන්න එතනට ඔබගේ හිත හදාගන්න. ඒ කියන්නේ ඔබ අතු ගන්න වෙලාවට පින්ගතුනේ ඒක විතරමයි තියෙන්නේ. ඒක තමයි ඔබගේ ජීවිතේ. ඔන්න ඔතනට හිත හදාගන්න. එතනට ඔබට හිත හැදිලා එනකොට පින්ගතුනේ ඔබට පුළුවන් මේ ධර්මය ඇප්ලයි කරන්න ඒකට. එහෙම නැත්නම් ධර්මය ඇප්ලයි කරන්න වෙන්නේ නැහැ ඔබට පින්ගතුනේ. එහෙම නැතුව පින්ගතුනේ බොහොම කලාතුරකින් ඔබට අවස්ථාව එවිලා තියෙන්නේ. ඒක නිසා එක හිතින්ම කරන්න. දෙහිතක් නැහැ. එක හිතින් කරන්න. ඔය ලැබිච්ච එක මහා භාග්‍යයක් කොට සැලකෙන ඕනෙම මොකක් ලැබුණක් කමන්නේ. වළං හොදන්න හම්බෙලා තියෙනවා. වළං හොදන්න හම්බෙච්ච එක පින්ගතුනේ මහා භාග්‍යයක් ඔබට මේ ශාසනය වළන්නේ හොදන්න තියෙනවා.